ඔබට පේනවා මේ බල්ලෝ මෙතන. මේ බල්ලෝ රෝස් කරලා තියෙනවා. ඉබුරෝ ඉන්නවා. මේ මනාඩෝ වල ප්‍රසිද්ධ නිකන් කරවල වර්ගයක් වගේ. ශ්‍රී ලංකාවේ ඉඳලා අපි බලන අයට පොඩි වෝනින් එකක් තියෙනවා. මේ පසාර එක්ස්ට්‍රීම් එකේ ඉන්නවා. අපි ඉන්නේ ඉන්දුනීසියාවේ සුලාවසි. අපි ගියා ටොරාජා වලට මලමිනි අර ගුහාවල තියලා තියෙනවා බලන්න. තව බොහෝ තැන් වලට ගියා මකාසාර වලට ගියා. දැන් ඉන්නේ මනාඩෝ තොමොහොන් ඒරියා එකේ. දැන් සත්තු පිඹුරෝ අරමු මරලා තියෙන ඒවා බලන්න තමයි යන්නේ. මේ ගොඩක් පරිසර සංවිධාන තහනම් කරන්න උත්සාහ කරපු තැන. සත්තුන්ගේ අයිතිවාසිකම් වෙනින් කතා කරන නවත්තන්න ඒක කාලයක් තිස්සේ බැරි වෙනවා. මොකද මේක ඩීප්ලි රූටඩ් කියන කල්චර් එකට. එලා ගිල තියෙන කෑම ෆුඩ් කල්චර් එකට මික්ස් වෙලා තියෙන එක නිසා යාලට ඒක නවත්තන්න බෑ. ඉතින් අපි බලන්න යන්නේ ಜಾති මස් ಜಾති සත්තු මරන බල්ලෝ මීයෝ. ඒක නිසා මම කියනවා ඔයාලා සංවේදී නම් මේ වීඩියෝ එක බලන්න එපා. මොකද මේ වීඩියෝ එක පොඩ්ඩක් විශේෂයෙන් ශ්‍රී ලංකාවගේ සත්තුන් බෞද්ධ පරිසරයක හැදුණු ඔබට පොඩ්ඩක් අපහසු වෙන්න පුළුවන්. මටත් චුට්ටක් අපහසු වුණා ඉස්සලම් බලද්දි. ඔළුව පොඩ්ඩක් කැරකෙනවා වගේ තිබුණා. නමුත් මම මේකේ මේ වීඩියෝ කරන අරමුණ තමයි මේ වගේ දේවල් තියෙනවා ලෝකේ. මේක ඉන්දුනීසියාව ඔබ දැකලා ඇති. මෙන්න මම දැන් පෙන්වන්නට යන්නේ ඔබට මේ සියල්ල. ඔබට පේනවා මේ බල්ලෝ මෙතන. ඉන්න බල්ලෝ ಜಾති මස් වර්ග තියෙනවා. මේ බල්ලෝ රෝස් කරලා තියෙනවා. බලු පැටව. වගේම මොනවාද මේ වවුලු. පිඹුරෝ ඉන්නවා. උරුමස් මුලාපු ගම පොඩ්ඩක් අමාරු වුණා. ඔළුවට කලන්තේ වගේ හැදෙන්න ගත්තා මේවා. දකින්න දැන් හරි. ඔබට පේනවා බල්ලෝ පූස ඔක්කොම ඉන්නවා. අර බල්ලන්ව අර ගින්දරෙන් රෝස් කරනවා. මේ මනාඩෝ වල ප්‍රසිද්ධ නිකන් කරවල වර්ගයක් වගේ. පසාර එක්ස්ට්‍රීම් කියලා කියන්නේ පසාර කියන්නේ මොකද්ද මාකට් එක? මොකද්ද කියන්නේ මාකට්? ඒ වගේ. එක්ස්ට්‍රීම් කියන්නේ දන්නවනේ එක්ස්ට්‍රීම්. එයාලා හඳුන්වන්නේ ඒ වගේ. නමුත් ඉතින් ඒක කාලයක් තිස්සේ අවුරුදු 10 15 ගිහිල්ලා තියෙනවා මේක. Do you want to see the dogs there? මගේ යාළුවෝ කොහොමද මේ වගේ කල්චර් එකක් හැදෙන්න පුළුවන් කියලා මේ වගේ සත්තු. දැන් අපි ඉක්මනින් මිනිසුන් ජජ් කරනවා නේද මේ බල්ලන්වත් කනවා, පූසන්වත් කනවා, මේවත් කනවා. හැබැයි ඔබ ඉතිහාසය ඔබ ස්ටඩි කරලා බලුවොත් මේ වගේ ෆුඩ් කල්චර්ස් කොහොමද හැදෙන්නේ කියලා. මගේ ස්ටඩි එක මම කරලා තිබ්බ විශේෂයෙන් ඉන්දුනීසියාව වගේ රටවල මේ මොනවද කියන්නේ අර මාළුවව සම්පූර්ණ පිටින් වෙනවා ලංකාවේ කපලනේ යන්නේ. මේ ඔක්කොගෙම හිස්ටරි එක ඔබ හොයලා බලුවොත් වරකදී ඉතිහාසයේ මෙයාලා කෑම නැතුව සාගින්නේ මොනවද කියන්නේ මොකද්ද මේ ෆැමින් කියන්නේ මොකද්ද? සාගින්න නේද? කෑම ආහාර හිඟයන් වල ගිහිල්ලා හම්බෙන්න එක මරාගෙන කහලා තියෙනවා. ඒ ඉතිහාසයෙන් එහෙම තමයි මේ ෆුඩ් කල්චර් එකේ ඉන්දුනීසියාව වගේ රටක් බොහෝ ඔබ දන්නවා මිනිස්සු කොච්චර ඉන්නවද කියලා බිලියන ගණක් මිනිස්සු ඉන්නවා. එතකොට මේ වගේ කල්චර්ස් හැදෙන්නේ ඉතිහාසයක් තියෙනවා. ඊට පස්සේ යාලට ඒක හුරු වුණාට පස්සේ ඒක යාලගේ සිස්ටම් එකෙන් ගන්නට හරි අමාරුයි. දැන් ඇනිමල් රයිට්ස් සංවිධාන මොනවද මේ? ඒ සංවිධාන ගොඩක් උත්සාහ කරනවා මේක නවත්තන්න. සතුක මරණ එක ටෝච් බල්ලන්ව එහෙම මරණ එක. නමුත් කරන්න බෑ මෙයාලගේ ඇතුළට ඒක ගිහිලා තියෙනවා. ඉතින් මම ටොරාජා වල ඉඳලා ප්ලේන් එක නැගලා මෙච්චර දුර ඇවිල්ලා මේ පම්කින් මොනවාද වටක්කා මේ කෑමක් තියෙනවා ඒක කන්න නැතුව ඒක try කරන්න නැතුව ගියොත් ඒක ලොකු අතපසු වීමක්. ඒ නිසා මම මෙතනට ආවා. මේ කෑම මෙහෙ විතරයි ඔබට හොයාගන්න පුළුවන්. වටක්කා සූප් එක. ඒක නූඩල්ස් දාලා ලස්සන හදලා තියෙනවා. වටක්කා
අවංකවම කිව්වොත් අර දැකපු ඒවා නිසා මට කෑම එක එන්ජොයි කරන්න බැරුව ගියා. මොකද ඒ දැකපු දේවල් ඔළුවට ආවා. ඉතින් මම ඒ දැකපු දේවල් ගොඩක් දේවල් මම දැම්මේ නෑ මේ වීඩියෝ එකේ. මොකද ඒක ඔයාලා ෂොක් වෙන්න පුළුවන්. ඒ දැකපු දේවල් පොඩ්ඩක් අමතක වෙන්න මම මාකට් එකේ අනිත් පැත්තේ පොඩ්ඩක් ඇවිද්දා. බලු මාස් අතර තියෙනවා කන්න. ini apa? Gula. Oh. Dari saguer, dari cap tikus. Hakuru. Ya. Wow. Big fish. ඉතින් මම ඒත් කියනවා මේ වගේ ස්ථානවලට එන්න හම්බෙන්නේ නැහැ. නමුත් මේ දකින්න දේවල් හැමදේම හොඳ නැහැ. නමුත් දෙයක් ඉගෙන ගන්න අපිට තිබෙනවා. ඉතින් ඔක්කොම අමතක වෙන්න කරන්න තියෙන හොඳම දේ තමයි පොඩ්ඩක් වටයක් යන එක. යාළුවත් එක්ක මම පොඩි වටයක් ගියා. එහාට මෙහාට ඇවිද්දා. අපිට පේනවා වගේ බයික් එකේ පොඩි වටයක් ගියා. මොකද ඒක පොඩ්ඩක් ෂොක් වෙන දේවල් මම දැක්කේ එතන. හැමදේම මම දැම්මේ නැහැ. මොකද බලන අයගේ ඒක ලොකු ෂොක් එකක් වෙන්න පුළුවන් බලන අයට. නමුත් මම පොඩි සින්දුවක් එහෙම ගියාගෙන යාළුවත් එක්ක පොඩ්ඩක් තවත් කඳුකරේ පැත්තට මම ගියා බයික් එකේ. ඉතින් ලස්සන අත්දැකීමක්, අමතක නොවන අත්දැකීමක්. මං වගේ ශ්‍රී ලාංකිකයෙකු මේ වගේ ඈත ගම්බද ප්‍රදේශයකට ඇවිල්ලා සුලාවෙසි කියන දූපතේ ඉන්දුනීසියාවේ මේ ආකාරයෙන් මේ මිතුරොත් එක්ක එහාට මෙහාට යාම ඒක සදා අමතක නොවන අත්දැකීමක්. මුගෙන් බයික් එක උදුරගෙන මමත් පොඩ්ඩක් ඇවිද්දා. ඉතින් ඔබගෙන් ඉල්ලා සිටිනවා අපි සමග සම්බන්ධ වෙලා ඉන්න අපේ YouTube channel එක Travel with Ramesh. ඔබ හොයන්න YouTube එකේ Facebook page එකෙත් link අපි දාලා තියෙනවා. subscribe කරන්න, අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. අපේ Facebook page එක like කරන්න, follow කරන්න. අපි ඉස්සරහට බොහෝ videos මේ වගේ දාන්නට යනවා. ගොඩක් අපේ සංස්කෘතිය සම්බන්ධව ද ලොකු ආඩම්බරයක් දැනෙනවා මේ වගේ රටවල් වල යද්දී. ඔයාලගේ සංස්කෘතියට ගරු කරන අතර අපේ රටේ සංස්කෘතිය ගැන ලොකු වටිනාකමක් හිතට දැනෙනවා මේ වගේ ගමන් යද්දී. නැවත හමු වෙමු.